ගැලූ කරුණාවයි සිරිපද සමන් කුසුමන් පොදින් තවරාදින් නමදින් බැතින් උත්තම සිරිපාදේ යන්නම් මදාය නදියා පුලිනේච්ච තීරේ යං සච්ච බද්ධ ගිරිකේ සුමනා චලග්ගේ යං තත්ත යෝනක පුරේ මුනිනෝච්ච පාදං තං පාද ලාංඡන මහං සිරසා නමාමි. නර්මදා ගඟබඩෙහි වැල්ලේ සච්ච බද්ධ නම් ලැබූ කන්දේ සමනොල කන්දේද යෝනකපුරයේ පිහිටා තිබෙන සිරිපා මුවන්දින් නෙම් ශ්‍රීපාදස්ථානය ලෝකයේ විවිධ ආගම්වල බැතිමතුන් විසින් එකසේ වන්දනාමාන කරනු ලබන ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන වඩාත් පූජනීය ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත් වන රමණීය කදුමුදුනක් වෙනවා. උසින් මීටර 2243ක් හෙවත් අඩි 7359ක් පමණ උස මෙම කන්ද ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයන් මායිම්වල පිහිටා තිබෙනවා. ඉතා ශීතල සහ තෙත් සහිත දේශගුණයක් පවතින අතර වන්දනා සමයේදී උදෑසන දැඩි හිම තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ ඉතා අධිකයි. සමනල කන්ද ලෙස නම් ලැබීමට ජනප්‍රවාදයෙන් ප්‍රසිද්ධ කතා කිහිපයක් තිබෙනවා. එය සමනලුන්ගේ සංක්‍රමණයෙන් සිදු වූ බවට කියන ජනප්‍රවාදය සහ සුමන සමන් දෙවියන් නිසා ඇති වූ බවට කියන ජනප්‍රවාදයන් ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය ජනප්‍රවාදයන් බවට පත්වනවා. සමන්තකූට පර්වතය සුමන සමන් දෙවියන්ගේ වාසභූමියයි. එබැවින් බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට නිතතින්ම පත්වන්නක්. එනිසාම ඔවුන් එය හඳුන්වන්නේ සමනල කන්ද යනුවෙන්. තවද ආදම්ගේ කදුමුදුන හෙවත් ඇඩම්ස් පීක් ලෙස හඳුන්වන මෙය ආදම්ගේ පාසටහන් ලෙස බටහිර ලෝකයේ සහ ඉස්ලාමී ජනතාව හඳුන්වනවා. එසේම සිවුනලි පාද මලයි හෙවත් ශිව දෙවියන්ගේ පාද ලාංඡනය මෙම කදුමුදුනේ ඇතැයි සලකන හින්දු බැතිමතුන් නිසා ශිව පාද ලාංඡනය බවට පත් වී තිබෙනවා. ශ්‍රී පාද රක්ෂිතය උච්ච වනෝද්‍යාන අභයභූමි ගණයන්ට අයත් වන්නක්. 2011 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන මෙම කදුකර වනාන්තර ජෛව පද්ධතියට විශේෂ නිවහනක් වන්නක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවන මහවැලි, කැලණි, වලවේ සහ කළුවැලි ගංගා බොහෝමයක් මෙම සමනල කදු අඩවියෙන් ආරම්භ වනවා. කදුමුදුනේ පිහිටා තිබෙන අඩි 5යි අගල් 11ක පමණ දිග එනම් මීටර 1.8ක් වන පාද සටහනකට සමාන සලකුණ මෙම ස්ථානයේ ප්‍රධානතම වන්දනාවට හේතු වන කාරණාවයි. විවිධ ආගම් විසින් මෙම ලාංඡනය විවිධ අයුරින් අර්ථකථනය කර තිබෙනවා. බුදුදහම ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම සිරිපාද ලාංඡනය පිහිටා ඇතැයි සලකන අතර බුද්ධත්වයෙන් පසු දෙවන වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙව් රජුගේ ආරාධනයෙන් මෙය සලකුණු කළ බවට ගැඹුරු විශ්වාසයක් පවතිනවා. හින්දු ආගම
ශිව දෙවියන්ගේ විශේෂයෙන්ම ශිව දෙවියන්ගේ නර්තනයේ පාද සලකුණ බවටත් එසේත් නැත්නම් හනුමන්තාගේ පාද සටහනක් බවටත් සලකා පුද සත්කාර කරනවා. ඉස්ලාම් සහ ක්‍රිස්තියානීන් ආදම් හෙවත් මිනිසාගේ පියා ස්වර්ගයෙන් නිරපා දැමීමෙන් පසු වසර 1000ක් පමණ එක් පාදයකින් සිට දඩුවම් විදි ස්ථානයේ ලෙස ආදම්ගේ පා සටහන් ලෙස ප්‍රකට ඇඩම්ස් පීක්හට ගෞරව කරනවා. තවද ඇතැම් ක්‍රිස්තියානීන් සම්ප්‍රදායන්හි ඒ ශාන්ත තෝමස් අපොස්තලතුමාගේ සටහනක් ලෙසද සැලකීමට විශේෂත්වයක් දක්වනවා. ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ආරම්භක මූලාශ්‍ර ලෙස ශ්‍රී පාදයේ පිළිබඳ පැරණිතම සටහන කිරීම ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ අයත් දීපවංශයේ සහ ක්‍රිස්තුපූර්ව 5 වන සියවසේට අයත් මහා වංශයේ වැනි පාලි වංශ කතාවලින් හඳුනා ගන්නට පුළුවන්. ක්‍රිස්තුපූර්ව 1 වන සියවසේදී වලගම්බා රජු විසින් මෙම ස්ථානයේ සොයාගත් බවට ජනප්‍රවාද පවතිනවා. මහා විජය බාහු රජු ක්‍රිස්තු වර්ෂ 1055ත් 1110ත් අතර කාලයේදී වන්දනාකරුවන් සඳහා පහසුකම් සැලසීමට ගිලිමලේ ගම්මානය පූජා කළ බව ගිලිමලේ සෙල්ලිපියේ සඳහන් වනවා. නිශංකමල්ල රජු ක්‍රිස්තු වර්ෂ 1187ත් 1196ත් අතර කාලයේදී වන්දනා මාර්ග වැඩිදියුණු කර පා සටහන ආරක්ෂා කිරීමට කොන්ක්‍රීට් පූර්වක් තැනූ බවට වාර්තා වෙනවා. එබැවින්ම දෙවන පරාක්‍රම බාහු රජුගේ අමාත්‍යවරයෙකු විසින් දුෂ්කර නැගීම පහසු කිරීම සඳහා යකඩ දම්බැල් සවි කළ බව වාර්තා වනවා. අදටත් මෙහි භාවිත වන පැරණි දම්බැල් 15 වන සියවසේට පමණ අයත් ඒවා බවයි සලකන්නේ. එමෙන්ම ශ්‍රී පාදයේ පිළිබඳ විදේශීය වාර්තා බොහෝයි. සුප්‍රසිද්ධ සංචාරකයන් වන මාර්කෝ පෝලෝ 13 වන සියවසේදී සහ ඉබන් බතූතා 14 වන සියවසේදී ඔවුන්ගේ වාර්තාවල මෙම ස්ථානයේ පූජනීයත්වය ගැන විස්තර කර තිබෙනවා. 15 වන සියවසේ පර්සියානු කවියෙකු වන සර්ෆස් නාමා සෙකන්දරීහි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා පවා කන්ද නැගීම පහසු කිරීමට දම්බැල් සවි කළ බව සඳහන් වනවා. එලෙස ඉදි වූ මෙම ශ්‍රීපාද වන්දනා සමය සහ චාරිත්‍රයන්ට ලාංකීය සමාජය තුළ ඉහළ වටිනාකමක් හිමි වෙනවා. ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාස උදුවා පොහෝ දින එනම් අද දින හෙවත් දෙසැම්බර් 4 වන දින නිල වශයෙන් ආරම්භ වී මාස 5ක් පුරාවට පූජෝපහාර ලැබමින් මැයි මාස වෙසක් පොහෝ දිනින් අවසන් වනවා. රත්නපුර පලාබොද්දල ශ්‍රී රජමහා විහාරය ස්ථානයේ තැන්පත් කර ඇති සුමන සමන් දෙවියන්ගේ දේවාභරණ සහ බුද්ධ ප්‍රතිමා සහිත පූජනීය පෙරහැරක් කදුමුදුන වෙත වැඩම කරවීම වන්දනා සමයේ ආරම්භය සනිටුවන් කරන්නක්. රත්නපුර පලාබොද්දල මාර්ගය දිගුම හා දුෂ්කරම මාර්ගයයි. නමුත් පැරණිතම සහ ඓතිහාසික වශයෙන් වැදගත් මාර්ගය ලෙස මෙම මාර්ගය සලකනු ලබනවා. තවද හැටන් නල්ලතනි මාර්ගයේ කෙටිම සහ පහසුම මාර්ගයේ සේ සලකනු ලබනවා. බොහෝ මැදිමතුන් දැන් භාවිත කරන්නේද මෙම මාර්ගයයි. ශ්‍රීපාද වන්දනාවේ යාම සිරිපා කරුණාඹු ලෙස හඳුන්වනවා. එමින්ම කරුණාකරන්නන් කිරිකොරහ නමින් සුමන සමන් දෙවියන්ට පූජාවක් පවත්වනවා. ඔවුන් කෝඩුකාරයන් වනවා. ඉරු සේවය හෙවත් අලුයම කදුමුතුනේ සිට සූර්යයා නැගෙන ආකාරයේ නැරඹීම සීල දෙනා අතර ජනප්‍රිය ක්‍රියාවක් වන අතර එය පාසලකුණේ සිට සෙවණැල්ල ත්‍රිකෝණාකාරව පෙනෙන දර්ශනයක් දැකීම සමග බැතිමතුන් විසින් අතිශයින් වැදගත් සහ ජනප්‍රිය අනිවාර්ය අංගයක් බවට මෙම ඉර සේවය නැරඹීම සලකනවා. ගිලිමලේ සත්පත්තිනි දේවාලයට වන්දනාවට පෙර බොහෝ බැතිමතුන් විසින් වන්දනාමාන කරනවා. බෞද්ධ විශ්වාසයන්ට අනුව මහා සුමන සමන් දෙවියන් යනු බුදු සසුන සහ ශ්‍රී ලංකාව ආරක්ෂා කරන සතරවරම් දෙවිවරුන් වන ශක්‍ර, නාත, උපුල්වන් සහ සමන් යන දෙවිවරුන්ගේ දෙවි මඩුල්ලේ එක් දෙවි කෙනෙක්. බුදුරජාණන් වහන්සේට සිරිපා සලකුණ පිහිටුවන ලෙස ආරාධනා කළේද මෙම සුමන සමන් දෙවියන් බව ප්‍රබල වශයෙන් බෞද්ධ ජනතාව විශ්වාස කරනවා. සමුනල කන්ද එතුමාගේ වාසස්ථානය ලෙස සැලකෙන අතර සමන් දෙවියන් එහි සිට බැතිමතුන්ට පිහිටවන බවට විශ්වාස කෙරෙනවා.
ශ්‍රීපාදස්ථානය ශ්‍රී ලංකාවේ ආගමික සංස්කෘතික සහ පාරිසරික වශයෙන් සුවිශේෂී වූ ලෝක උරුමයක් වන අතර එය වසර දහස් ගණනාවක් පුරාවට ලෝකයේ විවිධ ආගමික බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ස්ථානයක් වශයෙන් සැලකෙනවා. එපමණක් නොව සමස්ත රටෙහිම ජනතාව ජාති භේද ආගම් කුල නොසලකා හරිමින් සහෝදරත්වයෙන් තරණය කරන ලොව එකම සහෝදරත්වයේ මාවත ශ්‍රීපාද වන්දනාවයි. එය ආගමික විශ්වාසයකට වඩා එහා ගිය ගෝලීය සමගිය සහ මනුෂ්‍ය සංහතයේ ප්‍රබලතම හැරවුම් රක්ෂා බවට පත්වීම නොඅනුමානයි. උතුම් වූ උදුවක් පුර පසළොස්වක පොහෝ දිනය වූ අද දිනයෙන් ඇරඹෙන ශ්‍රීපාද වන්දනා සමය රටට බලපා ඇති ව්‍යසනයන්ගෙන් සබහට මුදුරු කිරීමට පෙන්ම රට නැවත සංපෝෂිත වන්නට හේතුවක් වේවායි ප්‍රාර්ථනා කරමි. සිරිපා කරුණාවේ මංගල දිනයට කළුතර විද්‍යාලයේ අපෙන් ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නෙමු. KVBC Official.